උණු පිළිවල. මේක නම් හරි ලස්සනයි. හෙලෝ good morning. සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අනුරාධපුර ට්‍රිප් එකේ එපිසෝඩ් 2 දෙවෙනි දවසේ. ඊයේ මට වීඩියෝ එක ඉවර කරන්න බැරි වුණා. මං හිතුවේ අපේ අම්මලා මේ ශ්‍රීමා බෝධියට ඊයේ රැයි කියලා. දැන් වෙලාව හරියටම 5යි කාලයි. අපි ආව ශ්‍රීමා බෝධියට කිරි ආහාර පූජා කරන්න. ඒත් එක්කම රුවන්වැලි මාස 6ට යන්නත් උනා. එහෙනම් ගෙදර කට්ටිය ඔන්න ඉස්සරහින් යනවා. එහෙනම් ඉතින් යන් මාත් එක්ක උදේ පාන්දරම ශ්‍රීමා බෝධිය වැඳගෙන රුවන්වැලි මාස 6ට යන්නගෙන එන්න. අද ජූලි මාසේ 25 වෙනිදා. අද පිච්චමල් පූජාවක් තියෙනවා අනුරාධපුරේ. තාම ගේට්ටු ඇරලා නැහැ. ඔන්න මම දැන් ඔයාලා එක්කගෙන යනවා රුවන්වැලි මාස 6ට. අපි ගෙදර කට්ටිය ගිහලා පොඩක් පරක් වුණා. විනාඩි 15ක් විතර හිටියා පොළවේ. මාන සෙනගක් ඉන්නේ අද. අද පිච්චමල් පූජාව නිසා එන්නේ. දැන් ගෙදර කට්ටිය හොයා ගන්න ඕන. මාරු වඩවැලි මාස 6 වෙනිදා එනකොට දන්සල පටන් අරගෙන අපි බලමු මොනවද තියෙන්නේ කියලා. කිරිපත් දන්සල. ඔයාම දෙන්න අයියා. හරිනේ. හරි. thank you. කොහොමද? රොම්පේ සිද්ධ වෙනවා. කිරිපත් දන්සල. කොහේ ගියත් මට දන්සල් නම් සෙට් වෙනවා. ඊරාට ගෑවෙත් නැහනේ. අසයි. මොන මිනිස්සු මරු.
Kena kamera we kini pat. Unu beli wal. Oh, sani bhai beli mal lekana. අපි ශ්‍රී මහා බෝධියත් වන්දනා කරගෙන දන්සලකුත් කාලා එහෙමම අපි ආවා රූම් එකට. එළ ඔන්න රූම් එකත් බාර දීලා දැන් අපි 8ම ස්ථාන වඳින්න යනවා. වෙලාව හරියටම මගේ වෙලාව වැරදිද? වෙලාව වැරදිද මගේ? ඔරලෝසුවේ වෙලාව වැරදිද? නෑ හරි නේද? 10:45යි අපි මුලටම යන්නේ මිරිස් වැටිය වදින්න. ගොයම් කරල් ටික නම් සරුවට ඇදලා තියෙනවා. මං ආවා මිරිස් වැටිය චෛත්‍යයට. අපේ ගෙදර කට්ටිය තාම වෑන් එකේ. මෙතෙන් නම් බැලුම රුවන්වැලි මහා සෑය පේනවා. මේකත් විශාල චෛත්‍යයක්. රුවන්වැලි මහා සෑය වගේම තමයි. මේවා බලන්නාම හිතෙනවා කොහොම කරපු නිර්මාණද කියලා. මෙච්චර විශාල නිර්මාණ. මේ වීඩියෝ ඉතින් ගොඩක් වටින්න අපේ පිටරට ඉන්න නැන්දල මාමලට තමයි. අවුරුදු ගණන් ලංකාව දැකපු නැති අනුරාධපුරේ දැකපු නැති කට්ටිය ගොඩක් ඉන්නවා. ඒත් එකම කියනවනම් මං උදේ ගාපු කිරිබත් දන්සල ශ්‍රී මහා බෝධිය ගාව. ඒක ලොකු පිනක්. මාරසන එකක් ඇවිල්ලා හිටියේ හැමෝන්ටම බඩ පිරෙන්න කන්න දෙනවා. ඉතින් අපි උදේ පාන්දර නැගිටලා ඉන්නේ කෑම මොකුත් නැතුව. ඇවිදිනකොට කොහොමද බඩගිනිනවා. ඉතින් ඒ බඩගින්න නියනවා කියන්නේ ලොකු පිනක්. අපි යන් ගෙදර කට්ටිය නම් ඇවිල්ලා යනකොට මෙතනට පැයක් අත්‍යයි. අපි දෙන්නම එක වගේ නේද? අයිස්ක්‍රීම් එකක් දුන්නා. මේ කටවටෙත් එක්ක. මේ බලන්න. මේ. මේක බලන්න වෙන. තෝ. අපි යනවා අබේගිරියට. දායකත්වයම කරනවා ප්‍රාර්ථනා කරනවා මේ නමින් මේ ගේට්ටලම මාර අවුවයි මේ වෙලාවේ කකුල් පිච්චෙනවා. මං ආවා අබේගිරිය වන්දනා කරන්න. මේ චෛත්‍ය දැක්කම හිතා ගන්න බැහැ. මාර විශාලයි. මේකත් රුවන්වැලි මහා සෑය වගේම සයිස්. මේක නම් හරි ලස්සනයි. මේක නම් රුවන්වැලි මහා සෑයට වඩා විශාලයිද මන්දා. මේක අර කපරාරුව නෑනේ. ඔයාලා දැකලා ඇති අනිවාර්යයෙන් මේවා පොත්පත් වලින් මෙතනට ආපු කට්ටියත් ඇති. අපේ ගෙදර කට්ටිය තීරණය කරා මේකට පස්සේ වැවක් හොයාගෙන නාන්න මාර රස්නේනේ. අපි ආව තිස්සෑවේ නාන්න. ඉතින් මම නානකොට කැමරාව අරන් ගියේ නැහැ කරදර නිසා. ඉතින් තිස්සෑවට ආවට පස්සේ ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම කන්න ඕන දෙයක් තමයි බැදුම් මාළු. බැදුම් මාළු තියෙනවා අපි තව ෂෝටීස් මොනවද තියෙනවා. අරගමු. වඩේ තියෙනවා ෂෝටීස් තියෙනවා. ගැට තියෙනවා බැදුම් මාළු. මාළු වගේද? 200යි. මොනවද මේ වර්ගේ? තෙප්පිලි. තෙප්පිලි. තිලාපියා කියන්නේ මොන නේද? නෑ තෙප්පිලි පුතේ. තිලාපියා කියන්නේ ලොකු එකනේ. රුපියල් 200යි. මේ තෙප්පිලි. තාමත් රස්නේ යා. කරර වෙන්න වැදලා තියෙනවා. ලොකු රසක් නෑ. ලුණුවේම රස අඩුයි. කරවල වගේ. අපි වැවේ විනාඩි 20ක් විතර නෑවා. කැමරාව අරන් ගියේ නෑ. කැමරාව තියන්න දැනුත් නෑ. අතේ තියන්න ආන්නත් බෑ. මගේ ට්‍රයිපොඩ් එක කැඩලා ට්‍රයිපොඩ් එක කෝඩා කරා. දැන් අර අතර දාන බෑන්ඩ් එක දාන්න බෑ මේකට. ට්‍රයිපොඩ් එක ගන්න.
ඔය පැත්ත හරි ලස්සනයි. හොඳ උනම් පාරක් තියෙනවා. මේ වෙලාව නම් අවුව පොඩක් අඩුයි. මෙයා නම් ආසයෙන් කරනවා. Hi guys, good evening. අපි ඉන්නේ දඹුල්ලේ. නැවතුවා මස්කට් ගන්න. එතකොට කල්දෝල ගන්න යාළුවන්ට. ඉතින් මට නිින්ද ගියා. වීඩියෝ කරන්නත් බැරුණා. කළු දොදොල්. මස්කට්. තල බාර්. මන් නිදිමත විකාරේ ATM මැෂින් එකට ගිහිල්ලා ATM එක දැම්මා. පින් නම්බර් එක ගිහුවා මතකයට ආවේ නැහැ පින් නම්බරේ. මගේ කාඩ් එක බ්ලොක් වුණා. දැන් සල්ලි ගන්න දෙන්නේ. අතේම තියෙන රුපියල් 3000 ඕක හරි මොනවද අරගෙන යනවා ඉතින්. සල්ලි නම් ඉල්ල ගන්න පුළුවන් ඉතින්. අක්කගෙන් මෙන්න තව කඩයක් හම්බුණා. ඒක මරු කඩ තමයි දිගටම තියෙන්නේ. මෙන්න තියෙනවා කළු දොදොල් මස්කට්. කළු වුණාට දොදොල් රසයි. මේ ටොෆි. මෙන්න මේක නම් ගොඩක් දේවල් තියෙනවා නේද? කීයද? 350යි.